Ladies and gentlemen, I'm Pasindu from Profusion Fitness. අද අපි හරිම ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න යන්නේ. 50 plus මිනිස්සෙකුට ලස්සන natural ඇඟක් maintain කරන්න පුළුවන්ද? I'm not 50 yet. මට තාම 50ක් වුණේ නෑ. හැබැයි මම ඒක දන්නවා කරන්න පුළුවන් කියලා. But ඕගොල්ලන්ට sure නැති හින්දා අපි ඒක කරපු මිනිස්සෙක්ගෙන්ම අහලා බලමු. Right. එහෙනම් චමින්දරියේ first question එක වාගේ වයස අපිට කියන්න. මේ 10 වෙනිදාට 54ක් වෙනවා. 54. ඔව්. මට පේන්නේ අවුරුදු 35ක කොල්ලෙක්. BMI ඔක්කොම චෙක් කරපුවාම බොඩි ඒජ් එක 41යි. අයියාගේ ලයිෆ් එක චේන්ජ් වුණා කියන්න පුළුවන්ද ෆිට්නස් ට්‍රේනින් පටන් ගත්තට පස්සේ? ගොඩාක් ලොකු චේන්ජ් එකක් වුණා. ඉස්සර මම මෙහෙම නෙවෙයි බඩ තිබුණා. ඉතින් ගොඩාක් වයස පාටයි මම. මගේ ඇතුළේ 20s 30s වලම මම ගොඩාක් වයස පාටයි. මේ ජිම් යන්න ගියාට පස්සේ සම්පූර්ණ මගේ මේ අපියරන්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගොඩාක් යන්න ලුක් එකක් ආවා. ඉතින් පස්සේ තමයි මේ ඇඟේ ෆිට්නස් එකයි ඔක්කොම වෙලා ලෙඩක් නැති වුණා. මේක ලොකු චේන්ජ් එකක් වුණා. එතකොට සාමාන්‍යයෙන් අපේ ජෙනරේෂන් එක අය ට්‍රේන් ගන්න පටන් ගන්නේ early 20s, maybe mid 20s. ඒ වුණාට අයියා ට්‍රේන් ගන්න පටන් ගත්තේ මොන වයසේද? මම පටන් ගත්තේ 42. අයියට සාමාන්‍යයෙන් ඇඟේ විසිබල් චේන්ජ් එකක් පේන්න කොච්චර කාලයක් ගියාද? මට මතක හිටියා අවුරුද්දක් විතර ගියාට පස්සේ හොඳ චේන්ජ් එකක් පටන් ගත්තා. එතකොට අයියා සාමාන්‍යයෙන් කන්නේ බොන්නේ මොනවද? එහෙම විශේෂයක් කියලා නෑ. මම සාමාන්‍ය විදිහට කනවා. ඒ කියන්නේ හුඟක් පරිස්සම් වෙනවද? ජංක් ෆුඩ් එහෙම එහෙමත් නෑ. එහෙම බැලන්ස් විදිහට යනවා. ආසයි කරොත් අවශ්‍ය කරනවා කනවා ඒක. අයියා සප්ලිමන්ට්ස් යූස් කරාද? සප්ලිමන්ට්ස් එකපාරක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් එකක් පාවිච්චි කරනවා එක සැරේයි. එක සැරේ. ඒක උනට පස්සේ යූස් කරලා නෑ. Okay. So to summarize, for 1.2 decades, he hasn't even properly used supplements. Yeah. ඔයාට joint pains, medical conditions කිසිම දෙයක් තියෙනවද? normally එහෙම මොකුත් නෑ. සාමාන්‍ය මගේ ඔක්කොම normal check කරලා බලුවාම ඒ ප්‍රශ්නයක් නෑ. normally එහෙම ලොකුවට joint pains එක නෑ. සමහර වෙලාවට ඉතින් ඔය යදේ ඒවා නිකන් normal එක වෙලා යනවා. එලා නෑ කවදාවත් වෙලා නෑ. Right. අයිතික මගේ එහෙම තියුණා. back pain එකක් තිබුණා. ඒක නැති වුණා. ඒක නැති වුණා ට්‍රේන් ගන්න පටන් ගත්තට පස්සේ. මේක ෆිට්නස් රිලේටඩ් ක්වෙස්චන් එකක්. අයියට සාමාන්‍යයෙන් ඩම්බෙල් ප්‍රෙස් කරන්න පුළුවන් කිලෝග්‍රෑම්ස් කීයද? අපි ගමු 10 reps, 10 to 12 reps. 10 to 12 reps normal යනවා 17.5 20 වගේ තමයි maximum යන්නේ. Right. අපේ සාමාන්‍ය 25 plus age group එකේ හුඟක් අයට 17.5 කිලෝග්‍රෑම් ඩම්බෙල් ප්‍රෙස් එකක් ගන්න බෑ. මේක කරන්න බෑ. ඒකට සාමාන්‍ය ට්‍රේනින් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ රේන්ජ් එකට යන්න. ඒක එකපාරට යන්න බෑ තරුණෙක් කෙනෙකුට. අයියා දැන් පටන් ගත්තේ අවුරුදු 42 දී. අයියට දැන් අවුරුදු 42 දී ඉන්න අයට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකද්ද? අපිට කියන්නේ ඉතින් ඇත්තටම ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්නේ නැතුව ඔද්දම දේ ජිම් එකට ජොයින් වෙලා ෆිට්නස් ට්‍රේනින් කරන්න. එතකොට ගොඩාක් නිරෝගීමත් ඉන්න පුළුවන්. ලෙඩ ඇත්තටම හරිම අඩුයි. මම ඇත්තටම කිව්වම ලෙඩ ඇත්තටම හරිම අඩුයි. මම එක දෙයක් තේරුම් ගත්ත චමින්ද අයියාගේ. This is out of fitness. මම යාගේ ගෙදර ඇතුළට එන්න වුණාම මම දැක්කා ලස්සනට යාගේ ගෙදර මේන්ටේන් කරන් ඉන්නවා. Right, so fitness වලට අමතරව මේක තමයි චමින්ද අයියාගේ ගෙදර. එයා තමයි මේ ඔක්කොම ඉන්ටීරියර් ඩිසයිනින් පාර්ට් එක එයා තමයි කරලා තියෙන්නේ. චමින්දයි මේ ගෙදර අවුරුදු කීයක් පරණද? අවුරුදු 50ක් පරණයි. අවුරුදු 50ක්. මේක. මේ ඔක්කොම පේන්ට් මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. වෙනස් කළා. මේ අවුරුදු හදා ගන්නවා. කාලෙන් කාලට වෙනස් වෙනවා. පේන්ට් කරන් ඉන්නවා. all the interior designing, the painting ඔක්කොම කරලා තියෙන්නේ චමින්ද අයියා. ඉන්ටර්විව් කරන්න ගියපු ටොපික් එකට වඩා ලස්සනයි ගෙදර. ඕන මිනිස්සෙක්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවා. So I hope you gained something valuable out of this video. If you found this useful, hit the subscribe button and like this video.